කළුතර දිස්ත්‍රික්කයේ පාලින්ද නුවර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ පිහිටි රන්සිරිගම ඉදිකරනු ලැබුවේ 2009 වසරේ යුද ජයග්‍රහණයෙන් පසුවයි. රණවිරු ගම්මානයක් ලෙසින් ආරම්භි මෙහි අද වන විට ජීවත් වන පවුල් සංඛ්‍යාව 10කට පමණ සීමා වීමෙන් පැහැදිලි වන්නේ ගම්මානය පිහිටුවීම සම්බන්ධයෙන් ගත් තීරණය නිවැරදි නොවන බවයි. අපි හදාගත්තු පාරක් මේ තියෙන්නේ. රජෙන් ලක්ෂක ගයක් හදලා දුන්නා. කක්කුසීර සල්ලි දුන්නා. ඒ සල්ලි ගත්තා ඉදුණු තුන මිනිස්සු යන්නයි ගිහින්. වාහනයක්වත් ඉදමකටවත් බඩුවක්වත් ගෙනියන්න විදිහක් නැහැ. කරේ තමයි ගෙනියන්නේ. නැත්තම් අපි විහිං අනුන්ගේ ඉඩම් වලින් පාරවල් හදාගෙන තමයි උඩට අරන් තියෙන බඩු. මෙහි ඇඩ්‍රස් දැම්මොත් කවදාවත් ලියුමක් හම්බෙන්නේ නැහැ අපට. අපි ඉතින් මහගෙවල් වල ඇඩ්‍රස් දාලා තමයි ලියුම් එන්නේ. අඩු ගානේ බස් එකක්වත් මෙතන නවත්තන්නේ නැහැ. මගේ ඉඩමේ ගයක් හදනවා නම් පස් කණ්ඩියක් තියෙන තනුකරම. පොළොව සමතලා කරලා ගයක් හදනකොට මට ඒ මුදලින් ගයක් ගන්න පුළුවන්. පස් කණ්ඩිය කපන්නේ නැත් පාර කපාගෙන එන්න ඕනේ. පානීය ජලය විදුලිය මෙන්ම නිසි මංමාවද්ද නොමැතිව මෙහි රැඳී සිටින පවුල්වල ජනතාව ආරක්ෂාව සම්බන්ධ ගැටලුවකටද මුහුණ පා සිටිනවා. දරුවෝ දෙන්නයි මම ඉතරයි ගෙදර හිටියේ. ගිහිල් එක ගාලවගෙන ගෙටම ආවා. ඊට පස්සේ ඉතින් මම මහත්තයාට කෝල් දුන්නා. මේ ගෙදර මල්ලිය දා හිටියා උඩ ගෙදර. ඒ මල්ලි පැනගෙන එනකොට මේ පැනලා ගියා. ඇයි ගෙදර ගල් ගහයි යන්නේ ගහයි පිළිගන්න මට මිනිස්සු දුවයි අර මිනිස්සයා තනියම මොකද දොරක් අරගෙන කරන්නේ පොලිසිය ගියාම දැන් මේ මාසේ ගියා පොලිසිය මොකක්ද කරන්නේ නැහැ මාරු කාසිය ගත් පොලිසියෙන් දෙනවා නම් කරමුනේ හරියට නම ගම ගොත් එයාට තෝරන්න පෙරට්ටුවක් ඕනයි කියයි මෙම දිස්ත්‍රික්කයේ ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට මහජන නියෝජිතයින් පත්ව අමාත්‍ය ධූර පවා හොබවන බව නොරහසක් මෙම ගැටලුව දෙස බලන කල ඔවුන්ගෙන් සැබෑ සේවාවක් සිදුවන්නේද යන පැනය කාතුලත් මතු නොවන්නේද